I'm not good enough කියන එක ඕන කෙනෙක්ට ආස දෙයක් නෙමෙයි. කවුරුත් ආස නැහැ ඒක හිතන්න. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ මිනිස්සු එහෙම හිතනවා. මං එච්චර දක්ෂ නෑ, මං හරි අවාසනාවන්තයි. ඒ වගේ දේවල් මිනිස්සු හිතනවා. ආසාවෙන් හිතන ඒවා නෙමෙයි. හැබැයි අපිට හිතන්න බල කරනවා. ඒ බල කරන්නේම අපි අර නියුරල් පැටර්න්ස් එක දැන් හැදලා ඉවරයි. කනෙක්ෂන්ස් හැම දෙයක්ම හැදලා ඉවරයි. අපි කියලා අපිව අල්ලගෙන ඉන්න විදිය හැදලා ඉවරයි. අර අපිට තින්කින් එක වෙනස් කරනකොම නෑ මේ තමයි මගේ විදිය. මේ තමයි මම කියලා අපි අල්ලගෙන ඉන්නවනේ. එතකොට ඒ අල්ලගෙන ඉන්න එක හරහා තමයි එන්නේ අපේ අර මේ යථාර්ථය කියන එක හැදෙන්නේ. එතකොට දැන් අර පුංචි කාලේ I'm not good enough කියලා කෝබිලීෆ් එකක් චුට්ටි කාලේ හැදුණු කෙනෙක්ට එයා ලොකු වෙනකොට I'm not good enough ම තමයි. එතකොට එයා කොහේ ගියත් එයාට මේ කවුරු කෙනෙක් එයාට කිව්වොත් එහෙම ඔයා චුට්ටක් මෙන්න මේක පොඩ්ඩක් හදාගත්තොත් හොඳයි. ඔයා මදි මෙන්න මෙතන කියලා කවුරු පෙන්නුවොත් අර සාමාන්‍යයෙන් අර මම හොඳයිද නරකයිද කියලාවත් Taman ගැන එහෙම ලොකු ජජ්මන්ට් එකකට ආපු නැති කෙනෙක් එන ප්‍රෙෂර් එක අඩුයි එහෙම කිව්වොත්. මොකද එයාට ඒක මේ ලොකුම හර්ට් වෙන්නේ නැහැ. හැබැයි I'm not good enough කියලා අර නියුරල් පැටර්න් එකක් හැදිලා කෝ බිලීෆ් එකක් හැදිලා එහෙම තියෙන කෙනෙක්ට කවුරු කිව්වොත් මම මෙතන චුට්ටක් දුර්වලයි ඔයා මේක හදාගන්න කියලා එයාට පේන්නේ කනට එකක් ගැහුවා වගේ. එයාට පේන අයියෝ දැක්කනේ මං ආයෙමත් මට එහෙම වුණානේ අයියෝ මම මෙතනත් මම පර්ෆෝම් කරන්නේ නැහනේ මේ මිනිස්සු මං ගැන මොනවා හිතනවද මේගොල්ලෝ මෙහෙම හිතනවද ඒ කියන්නේ එයාට අර කෝ බිලීෆ් එක තියෙන කෙනාට අරක දැනෙන විදිය තනිකරම වෙනස් සහ ඒක හරිම ඉන්ටෙන්සිටි එක වැඩි ඒ දැනෙන එයාට එන දුක වැඩි ඒ නිසා තමයි සමහර වෙලාවට ඔය පෞල් ජීවිතයක වේවා ඕනම තැනක එකම දේ එක වචන දෙක තුනක් එක්කෙනෙක්ට කිව්වම එයාට ගොඩාක් කේන්ති යන එක ගොඩාක් දුක හිතෙනවා. තව කෙනෙක්ට ඒකෙන් එයා මොටිවේට් වෙනවා. එයා ඒකේ වැඩක් කරගන්නවා. එහෙම. අපි නොදන්නකම නිසා අපි ගොඩාක් වෙලාවට මේ අර තේරෙන්නේ නැහැ. අපි හිතනවා නෑ මම ඉතින් දක්ෂ නෑ තමයි ඒක නැත්ත. ඒකනේ ඇත්ත මට මේක බෑනේ. ඒකනේ ඇත්ත කියලා ඇත්ත කියන එකක් අපි හදා ගන්නවා. ඒ නිසා තමයි අර පරාද වෙන කට්ටිය හැමදාම පරාද වෙන්නේ. දුක් විඳින කට්ටිය හැමදාම දුක් විඳින්නේ. ඉතින් දැන් මම අදට හදලා තියෙන්නේ මේ ටික වෙනස් කරන්නනේ. එතකොට ඔගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි මේක මොන හරි දෙයක් මම එහෙනම් ලයිෆ් එක වෙනස් කරනවා කියලා කියන්නේ මේ මායාදුරටුව කරන ප්‍රැක්ටිසස් උදේ හවස දවල්ට ඒ ප්‍රැක්ටිසස් ටික විතරක් කරන එකම නෙමෙයි. මෙතන උගන්වන අර හරයාත්මක දේවල් ටිකත් අවබෝධ කරගන්න එක කියලා.